අයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් කුළු කවි ප්‍රස්ථාරකරණය පිළිබඳව තමයි කතා කරන්නේ. මේ වීඩියෝ එකෙන් ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ කවිය, බන්දවාන කුළු යතුරු තදාලා කියන කවිය, වටත් සදිසි බටකොළ වියපු වල්ලියේ කියන කවිය, ළමා ලියෝ ගවසාමල් වරලපිට කියන කවිය, ඒ වගේම කැලේ ගොසින් බට පතුරු කපන්නේ කියන කවිය ප්‍රස්ථාරකරණය කරලා තියෙනවා. ඉස්සෙල්ලාම මම පද ටික කියලා ඊළඟට තාල තියලා කියන්නම්. ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ, මෑත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ, කරේ බැන්ද පවලම් පොට නොසෙල්ලියේ, පැරකුම් රජුගේ දුව නව රත්නවල්ලියේ. මේක දුවේ පුතේ මැදුම් තනිතිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. අපි කියමු. ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ, මෑත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ, කරේ බැන්ද පවලම් පොට නොසෙල්ලියේ, පැරකුම් රජුගේ දුව නව රත්නවල්ලියේ. එතකොට දුවේ පුතේ මැදුම් තනි තිතට, ඒ කියන්නේ මාත්‍රා 3 තාලෙට තමයි ප්‍රස්ථාරකරණය කරලා දෙන්නේ. ඊළඟ කවිය බන්දවාන කුළු යතුරු තනාලා, කැන්දවාන දෙදේ නෙකුට කියාලා, අන්දවාන අලු යන්තර බැඳලා, කන්දි බැඳෙන බැත පැහැපත් කරලා. මේකත් මැදුම් තනි තිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. බන්දවාන කුළු යතුරු තනාලා, කැන්දවාන දෙදේ නෙකුට කියාලා, ඇන්දවාන අලු යන්තරේ බැඳලා, කන්දේ බැඳෙන බැත පැහැපත් කරලා. දුවේ පුතේ එකත් මාත්‍රා 3 තනිතිතේ තාලයට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. ඊළඟ කවිය වටත් සදිසි බටකොළ වියපු වල්ලියේ, මටත් බලන්නට සෞදම් ගැසිල්ලියේ, මෙරට ලඳුන් කුරු හරඹෙට ලව්ලියේ, රොඩි සැමට නායක රත්නවල්ලියේ. මේකේ දුවේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ තුන්වෙනි පදේ ලව්ලියේ කියන පදයේදී පෘත මාත්‍රා ප්‍රස්ථාරකරණයේදී පෘත මාත්‍රා ප්‍රස්ථාරකරණයක් තමයි හම්බ වෙන්නේ. මේකත් මැදුම් තනිතිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. අපි කියමු. වටත් සදිසි බටකොළ වියපු වල්ලියේ, මටත් බලන්නට සෞදම් ගැසිල්ලියේ, මෙරට ලඳුන් කුළු හරඹෙට ලව්ලියේ, රොඩි සැමට නායක රත්නවල්ලියේ. ඊළඟට දුවේ පුතේ ඊළඟ කවිය ළමා ලියෝ ගවසාමල් වරලපිට, දමා කරට මුතු පොට අත වලලු වට, පෙමා වඩන ලෙස සරසා ඔසරි පොට, පමා නොව රඟත් කුළුගෙන සබේ පිට. මේකත් මැදුම් තනිතිතට තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. අපි කියමු. ළමා ලියෝ ගවසාමල් වරලපිට, දමා කරට මුතු පොට අත වලලු වට, පෙමා වඩන ලෙස සරසා ඔසරි පොට, පමා නොව රඟත් කුළුගෙන සබේ පිට. දුවේ පුතේ ඊළඟ කවිය අවසාන කවිය තමයි කැලේ ගොසින් බටපතුරු කපන්නේ, පලාපුරු හැර අව්වේ දමන්නේ, නමා දෙකොන මුළු අස්සේ පුරන්නේ, රටා දමාලයි කුල්ල වියන්නේ. කුල්ල හදන විදිහ නේද? මේකත් මැදුම් තනිතිතටම තමයි ප්‍රස්ථාරකරණය කරලා තියෙන්නේ. කැලේ ගොසින් බටපතුරු කපන්නේ, පලාපුරු හැර අව්වේ දමන්නේ, නමා දෙකොන මුළු අස්සේ පුරන්නේ, රටා දමා
දුවේ පුතේ අද කතා කරේ මේ වීඩියෝ එකෙන් කුළු කවි ප්‍රස්ථාරකරණය පිළිබඳවයි. ආයුබෝවන්.